සාදු 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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝච කෝ භික්කවේ නොචේව චේතේති නොච පකප්පේති නොච අනුසේති ආරම්මන මේතං න හෝති විඤ්ඤාණසටිතියා ආරම්මනේ අසති ප්‍රතිට්ඨිතා විඤ්ඤාණස න හෝති තදප්පතිට්ඨිතේ විඤ්ඤාණේ අවිරුල්හේ ආයතින් පුනබ්බවා බිනිබ්බන්ති න හෝති ආයතින් පුනබ්බවා බිනිබ්බන්තියා අසති ආයතින් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරෝධ්‍යන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති ති. හොඳයි, මේ තමයි චේතනා සූත්‍රයේ නිවන ගැන, එහෙම නැත්නම් අපි ඔය නිරෝධය කියලා පෙන්නලා දෙන ධර්මතාවය ගැන පැහැදිලි කරලා තියෙන පාලි ඡේදය. ඉතින් බුදුහාමුදුරෝ නිවන එහෙම නැත්නම් නිරෝධය ගැන පැහැදිලි කරලා නැහැ කියන කතාව ඇතැම් අය කියනවා, අපි අහලා තියෙනවා. නමුත් බුදුහාමුදුරෝ මේ පාලි ඡේදය තුලින් අදහස් කරලා තියෙන්නේ ඇතිවෙන මොහොතේම ඇතිවෙන සිටිවිල්ලට ප්‍රතිචාර නොදක්වා සිටීමෙන් පසුව පත්වන නිරෝධය කියන ධර්මතාවය, එහෙම නැත්නම් ස්වභාවය ගැනයි කියලා අපි කියනවා. චේතනාව මුල් කරගෙන ලෝකයේ තුල සත්‍යා ජීවත් වන විට සත්‍යාගේ පැවැත්ම ධර්මතාවයන් ටිකක් අරගෙන පෙන්නලා දෙනවා චේතනා සූත්‍රයේදී. ඒ වගේම තමයි ඇතිවෙන සිටිවිල්ලට ප්‍රතිචාර නොදක්වා සිටින භාවනාව ගැන චේතනා සූත්‍රයේදී චේතනා මුල් කරගෙන පෙන්නලා දීලා තියෙනවා. අපි ඒ ගැනත් පැහැදිලි කරා. ඒ වගේම තමයි මේ ඔබට පෙන්නලා දුන්නු පාලි ඡේදය තුල නිරෝධය එහෙම නැත්නම් නිවන ගැන අදහස් කරලා තියෙනවා කියලා අපි කියනවා. ඉතින් මේ පිළිබඳව අපි ටිකක් පැහැදිලි කරගනිමු. මොකද නිරෝධය කියන ධර්මතාවය බුදුහාමුදුරුවෝ එක එක ආකාරයට පෙන්නලා දීලා තියෙනවා. අපි නම් කියන්නේ මම කියන සත්‍යය පණවන්නට බෑ. එහෙම නැත්නම් මම කියන සත්‍යය නැහැ, කිසිවක් නැහැ කියලා නිරෝධය ගැන අපි කියනවා. අපි එහෙම කිව්වට බුදුහාමුදුරුවෝ නොඑක ආකාරයෙන් මේ නිරෝධය ගැන පැහැදිලි කරලා තියෙනවා. ඔබ භාවනා පුරුදු කරනවා නම් ඔබට යම් අවස්ථාවක් අහු වෙනවා. වේගෙන් නැති වෙලා යන සිටිවිල්ල දකින්න පුළුවන් අවස්ථාවක්. ඒ අවස්ථාවේදී ඇතිවෙන සිටිවිල්ලට ඇතිවෙන මොහොතේම ප්‍රතිචාර නොදක්වා සිටිනවා කියලා පෙන්නලා දෙන්න පුළුවන්. මේ අවස්ථාවෙන් පස්සේ ඊළඟ මොහොත මම කියන සත්‍යය පණවන්නට බැරි, එහෙම නැත්නම් මම කියන සත්‍යය නැති නිරෝධය කියන ස්වභාවයට පත් වෙනවා. මෙන්න මේ නිරෝධය ගැන බුදුහාඳුරෝ මේ ආකාරයට පැහැදිලි කරලා තියෙනවා. නොචේව චේතේති, ඒ කියන්නේ චේතනාවක් නැහැලු. අපි චේතනාව කියන ධර්මතාවය මෙන්න මේකයි කියලා කලින් පැහැදිලි කරලා තියෙනවා. නැවතත් මතක් කරනවා නම් බාහිරින් ඇතිවෙන සිටිවිල්ල එහෙම නැත්නම් නිමිත්ත සත්ව ස්වභාවය සමග බැඳීමේ ක්‍රියාවට චේතනාව කියලා කියන්න පුළුවන්. මෙන්න මේ චේතනාව නිරෝධය තුල නැහැ කියලා පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම තමයි නිරෝධය තුල චේතනාව නැහැ වගේම චේතනාව නිසා තමයි යම් කාලයකට සත්‍යය නතු වෙන්නේ. එහෙම නැත්නම් සත්‍යය යම් කාලයක් පවතින්නේ. ඉතින් ඒක නිසාම චේතනාව නැති තැන සත්‍යය ජීවත් වෙනවා කියලා පෙන්වන්න කාලයක් නැහැ. ඒක නිසා නොච ප්‍රකප්පේති කියලා ඒ බව අදහස් කරලා තියෙනවා. ඒ වගේම නොච අනුසේති, අත් නොහැර පැවතීමකුත් නැහැ කියනවා. ඉතින් අත් නොහැර පවතින දෙයක් ඇත්තේ නැහැ. මොකද කුසල ධර්මයන් නැත්තේත් නැහැ, අකුසල ධර්මයන් නැත්තේත් නැහැ. එහෙම නැත්නම් සිටිවිල්ල ඇත්තේත් නැහැ. ඒ කියන්නේ අල්ලා ගන්න දෙයක් නැහැ. අත් නොහැර පවතින්නට දෙයක් නැහැ. ඒක නිසා ඒ බවත් පෙන්නලා දීලා තියෙනවා නොච අනුසේති කියලා. ඒ වගේම තමයි ආරම්මන මේතං න හෝති යනුවෙන් සඳහන් කළා අරමුණු කර ගැනීමක් නැහැ. ඒ වගේම දැන ගැනීම කියන ස්වභාවය, එහෙම නැත්නම් විඥාණය කියන ස්වභාවය ඇත්තේ
නැහැ කියලා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් විඥාණය ඇත්තෙත් නැහැ. ඒ වගේම සිහිය ඇත්තෙත් නැහැ. ඒ වගේම තමයි විඥානයේ වර්ධනය වීමක්, වැඩිවීමක්, දියුණු වීමක් දකින්ට ඇත්තෙත් නැහැ කියලා පෙන්නනවා. ඒ වගේම මතු පුනර්භවයකට යන්නෙත් නැහැ. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා කියන දුක හටගන්නෙත් නැහැ කියලා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් අපි සරලව කියන්නේ මම කියන සත්‍යය නැහැ කියලා. ඉතින් බුදුහාමුදුරෝ ලෝකයේ තුල සත්‍යය ජීවත් වෙන විට පවතිනා වූ ධර්මතාවයන් අරගෙන ඒ කිසිවක් නැහැ කියලා Nirodha ගැන විස්තර කරනවා. අපි මම කියන සත්‍යය නැහැ කියනවා. එහෙම නැත්නම් කිසිවක් නැහැ කියනවා. ඉතින් ඔබට භාවනා පුරුදු කරනකොට මේ ස්වභාවය ගැන තේරුම් ගන්න පුළුවන්. හැබැයි එකපාරට තේරෙන එකක් නැති වෙයි. සංසාරගත පුරුද්ද අඩු නම් සංසාර ගමනේ මේ භාවනාව පුරුදු කරගෙන පැමිණීම අඩුවෙන් සිදු කරලා තියෙනවා නම් මේ Nirodha කියන ස්වභාවය ගැන එතරම් වැටහීමක් ඇති වෙන්නේ නැහැ එකපාරටම. ඒක නිසා භාවනා පුරුදු කරලා උත්සාහ කරලා බලන්න කිසිදු ධර්මතාවයක් එහෙම නැත්නම් මම කියන සත්‍යයවත් පණවන්නට බැරි ස්වභාවයක් මේ ස්වභාවයට අපි Nirodha කියලා කියනවා. ඉතින් නැවත උප්පත්තියක් නැහැ කියලා මේ පාලිච්ච වේදය තුල පෙන්නලා දීලා තියෙනවා. සංසාර ගමන කෙලවර කරන්නට යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ Nirodha කියන නැවත උප්පත්තියකට ගමන් නොකරන ස්වභාවය දියුණු කළා භාවිතා කළා සංසාර ගමන කෙලවර කරන්නට පුළුවන් කියන වැටහීමත් භාවනා පුරුදු කිරීම තුළින් ඔබට වැටහෙවි. ඒක නිසා භාවනාව පුරුදු කරගෙන යන්න කියලා අපි කියනවා. එහෙම නැතුව සංසාර ගමනේ ගමන් කරන ගමන්ම චේතනාව සිදු කරන ගමන්ම අපි නිවන් දකින්නට බලාපොරොත්තු වෙලා හරියන්නේ නැහැ. සංසාර ගමන කෙලවර කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි එය සිදු වෙන්නේ නැහැ. මතු උප්පත්තියකට ගමන් කරනවාම තමයි සිතවිල්ලෙන් සිතවිල්ලට මම කියන සත්‍යයේ උප්පත්තිය එහෙම නැත්නම් හට ගැනීම සිද්ධ වෙනවා. ඒ බව බුද්ධ දේශනාවේ නොඑක ආකාරයෙන් පෙන්වලා දීලා තියෙනවා. චේතනා සූත්‍රයේදී පෙන්වා දෙන්නේ එක ආකාරයක් පමණයි. චේතනාව තියෙනවා නම් සත්‍ය මතු පුනර්භවයකට ගමන් කරනවා. මතු පුනර්භවයකට ගමන් කරනවා කියලා කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන දුක උරුම වෙනවා කියන එකම තමයි. හොඳයි. ඔබටත් පුළුවන් මේ චේතනා සූත්‍රය අපි පාලි ඡේදයන් තුනම එකින් එක අරගෙන විස්තර කරලා පැහැදිලි කරා. භාවනාව පුරුදු කරමින් මේ චේතනා සූත්‍රය කියවලා මේ පිළිබඳව තවත් ඔබේ දැනුම දියුණු කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ නිසා මූලිකම භාවනාව පුරුදු කරන්න කියලා අපි කියනවා. තෙරුවන් සරණයි.